ඉරසන්න එවා දෙක පයින් යනවා සාදු. එහෙමද? අපේ මතේ අපි කවදාවත් අපි ස්වාමීන් වහන්සේලා මුදල් පිළිගන්නේ නැහැ. අපි මුදල් පිළිගන්නේ නැහැ අපේ මහත්තයා. මුදල් අපිට කැප නැහැ. සාදු කොයිද ලංකාවේද? මං ලංකාවේ නේ පැවිදි වුණේ නම් වියට්නාම් වල. ගිය වස්වැසුවේ ත්‍රිකුණාමලි. සල්ලි ගන්න. සල්ලි ගන්න නැහැ. සල්ලි පාවිච්චි යන්නේ නැහැ. මගේ මුකුත්ම ගන්න නැහැ. නෑ මෙහෙමයි. මේවලට ගිරම්පසට ගන්න දේවල් පුළුවන්. හයි වතුර වගේ. ඒ කියන්නේ බොන බීම වගේ දේවල් පුළුවන්. හයි වතුර පුළුවන්. මේ කඩෙන් අරන් දෙන්නද? අපේ මාතර කැමති නම් පුළුවන්. මම මෙහෙම හිමීට වඩින්න ඉස්සරහට. මෙතන තමයි කඩේ. හොඳයි. මේක මකඩේ. හොඳයි. තෙරුවන් සරණයි. සාදු වෙන්න. සාදු වඩින්න. හොඳයි. වඩ. ඒවා එහෙමත් බෑ. බිස්කට් ඒ කන જાති මොනවත් පිළිගන්නත් බෑ. එහෙමද? ඔව් ඔව්. එනම් බොන එක බොන ඒවා පුළුවන්. වතුරේ පුළුවන්ද? වතුරත් පුළුවන්. වතුරේ පුළුවන්. සාදු ඒකට වැඩි මං කියන බීම වර්ග තියෙනවා. ඒක පුළුවන්. මේ සාදුට කැමති එකක්. මේ මෙතන තියෙන මේක මෙතන මේක නේද? ඕන එකක්. ඒක එපා අපේ මන්ද. මෙන්න මේක හොඳයි. හොඳයිද? නෑ මෙන්න මේක හොඳයි. ලොකු එක දෙනවා නේද? එපා පොඩි එක හොඳයි. නෑ සාදු තියාගෙන බොන්න පුළුවන් නේ. දෙන්නකෝ එන්න. ලොකු වැඩිද? ලොකු වැඩි එක ගෙනියන්නේ කොහොමද කියලා බැලුවා. පොඩි එකක් දෙන්න. පොඩි එකෙන් දෙකක් හොඳයි. ඒකෙන් දෙකක් දෙන්න. මේක දෙක දෙන්නද මම? මේක නැද්ද? ඒකේ එකක් තියෙන එක. එහෙනම් මේකෙන් එකයි මේකෙන් එකයි. මම ළඟ තියෙන බට්ටි ඔක්කොම ඩිමාන්ඩ් එකෙන් තමයි දෙන්නේ. මම පොඩි මේ පොඩි බිස්නස් එක කරගෙන යන්නේ. හොඳයි. ඒ වුණාට මම ලොකුට පොඩි සාදු එකක් බොන්න සාදු. ඒක තබ්බනවා මන්ද. එකක් බිලා එකක් තියාගන්න. මේකට මේක හොඳ නේද? ඒක අපේ මාත්‍යා මේ තියෙනව නේද මේ ඔය බලන්න මේක තියෙනවා නිකන් අර ඝන කම බවක් තියෙනවා නේද? ඕව අපි පෙරුවොත් විතරයි බොන්න පුළුවන්. හරි. බොන්න. මේවා ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙනවා නීති ගොඩක් ඉතින්. ආම්දුරන්ට නීති ගොඩක්. ලංකාවේ සාදු නෙවෙයිද? සාදු කොයින්ද කියනකො? ලංකාවේ සාදු නෙවෙයි. නෑ අපි ඉන්නවා මෙහෙම ඒ වගේ සාමනාසලා ඉන්නවා ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් කොයිද යන්නේ ඔය? දැන් මම මුතියංගනේ වැඳලා දැන් මේ යනවා මෙහෙට මේ කොහෙද මාලිගාවිල මොනරාගල පයින් මේ යනවා. පයින්ම යනවා. දැන් අද කිලෝමීටර් 575යි. පයින් යන්නේ. අය කමන්න පයින් යන්න හොඳයි. දෙයියන්නේ අපි දෙයිය වන්දනා කතාවත් අපි ලංකාව වෙන්න ඕනේ. මට ඕන ලංකාව හොඳ වෙන්න ඕනේ. ලංකාව වරකම් කරන්නේ නැතුව මංගල ගන්න නැතුව හොඳට ජීවිත අපි 2026 එනකොට අපේ ලංකාව හොඳ වෙන්න ඕනේ කියලා තමයි මම වඳින්නේ. ඒක කිව්වලු. සලියන මං වඳින්නේ අපි ජනවාරි 1 වෙනිදා ඉන්නේ අපි ලංකාව හොඳ වෙන්න ඕනේ. ඔව් අද විශේෂ දවසක් නේද? කාටවත් වංචා කරන නැතුව හොඳට ජීවිතන අපි ලංකාව කවදාරි හොඳ වෙන්න ඕනේ. මට උච්චරයි. මෙතන දේවාලයක් තියෙනවා නේද? ලස්සන එකද? ඒලොන් තුන. නූර තාපෝ. ఇది ఉండదు නේද? రెండు අපේ අරනවා තාපෝ. මං වඳින්නේ මං බුදු අමදුරුතන කන්න දෙවියතු කතර කම දෙවියන මම ඕනි අපේ ලංකාව හොඳට ඉන්න ඕනි. අපිත් හොඳට ඉන්නේ කාටවත් වංචාව කරන්න හොඳට ජීවිත අපිට ඕනි එච්චරයි. ඒකයි සාදු මම වඳින්නේ බුදු අමදුරු මන් දෙක්ක බදුල්ල. හරිද? එතකොට නවතලා දෙන්න මම බිසි. දෙමුත් බිසි. දෙමුත් කතා කරන්න වෙලාවක් නැහැ මට. නමුත් දෙන්න ඔයා දෙකම බදි හරි සතුටුයි. සාදු පයින් යන්නේ. පයින්. අදට දවස් 45ක් ගණන් විතර. හොඳයි. සාදු මේ ලංකාවේ නෙවෙයි. ලංකාවේ කෙනෙක් තමා මම පැවිදි වුණේ වුණාට මේ වියට්නාම් වල. මම ලංකාවේ කෙනෙක්. හැබැයි පැවිදි වුණේ මහාන වුණේ මේ පිටරට. ලංකාවේ නේටිව් එක කොයිද සාදු? ලංකාව. ඔව්. කොයිද? බණ්ඩාරගම. බහොරණ කොළඹ පැත්තේ. කොළඹ පැත්තේ. හරි. ලොකු දෙයක් සාදු දෙකම. අපි
එනකොටත් මොනවද අරන් ආවද? යනකොටත් මොනවද ගෙනියන්නේ? අපිට ඕනි මොනවද දන්නවද? එයාම මිනිස්සුත් එක්ක හොඳ සන්තෝෂෙන් ඉන්න එක විතර තමයි මට අපිට ඕන. වෙන මොනවත් මට නම් ආසාවට මගේ වයසට. අපිට උදව් කරගන්නද කවුද වෙන කවුරු උදව් කරන්නේ නේද? මගේ වයසට මම නම් මෙන්න තමයි ජීවත් වෙන්නේ. මම නම් මගේ වයසට අනුංගපට වලට ආසාව වෙන්නේ. මගේ තාතාත් නැති වුණා, අම්මාත් නැති වුණා, පුතාත් නැති වුණා. පුතා මොනවද? පුතා එක්සිඩන්ට් නැති වුණා. පුතා නැති වුණා. ඒ කියන්නේ ලොකු වයසේද? වයස 22 නැති වුණා. පුතාත් නැති වුණා. මේ ගමද අපේ මහත්තයාගේ? ඔව් මගේ ගම තමයි මේ තමයි ඉන්නේ. මගේ පුතාත් නැති වුණා. මම අද මට මගේ දුක කියන්න බෑ කාටවත්. තාතාත් නැති වුණා, අම්මාත් පුතාත් නැති වුණා තමයි මං කාටවත් කියන්න බෑනේ. ඒක දෙයියොන්ට විතර තමයි කිය. දෙයිය වගේ ඔය ඇවිල්ලා තියෙන. දෙයියන්ට තමයි කියන්නේ. මගේ පුතා මගේ වයසට ආවන මං දෙයියන්ට වන්නේ ඒකට. මට ගෝඩි එපා. අපේ මාත්‍යා මේ කරගත්ත පින් අපි පුතාටත් අනුමෝදන් කරනවා. පුතා යහපත් තැනක ඉපදිලා යහපත් විදිහට ඉන්න හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි අපිට දෙයියනේ කියලා හරියට. දෙයිය මේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. බුදුහාමුදුරුවෝ වන්නේ ඒක තමයි. බොහොම සන්තෝෂයි මට බුදුමාලා හම්බෙච්ච එක ගැන. බුදුහාමුදුරුවන්ට මම වඳිනවා. මං ඉතට සන්තෝෂ විතර තමයි බුදුහාමුදුරුවෝ වඳින්නේ. අයි දන්නවද? බුදුහාමුදුරුවෝ නිකන් ගිහලා වඳින්න බෑ. එයා හොඳ එක්කෙනෙක් කියා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ලේසි නෙවෙයි. එමෙක් කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ වඳින්න බෑ. එයා බුදුහාමුදුරුවෝ මම හොඳ කෙනෙක් කියලා වඳින්නේ. නැත්තම් යන්නේ. කියනනේ බුදුහාමුදුරුවෝ ලිකන් ඇවිල්ලා වඳින්න බෑනේ බුදුහාමුදුරුවෝ කියලා වඳින්න ඕන. මම ඒ විදිහ කන දෙයත් එහෙමද වඳින්නේ. කතරගම දෙයත් එහෙමද වඳින්නේ. දෙයියකින් ලේසි වැඩක් නෑ. අපි ඉඳලා එට මැරෙනවා අපි. ඒකට වංජාව කරන උදනේ මේම තමයි මෙච්චර කාලේ මගේ වයසට ජීවත් වෙන්නේ. බොහොම සතුටුයි මට. අපි මාත්‍යලා හම්බෙච්ච එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. යනකොට මොනවද කියන්නේ එනකොට අපි යදින දෙයියෝ හරියට වදිනවා. මම නම් මේ උදේ ඉඳලා දෙන්නොත් මම දෙයියන්ට මගේ ජීවිත උන දෙනවා. දෙයියන්ට විතර මම කවදාවත් බුදුහාමුදුරුවෝ බුදු කියනවා මම ඒක ඔළුවට වදිනවා මට. අපි මේ ඉන්දේ ආවේ නේ. අපි ඉන්ද ධර්මයේ ආවේ. නෑ නේ. අපි ඉන්ද ආවද නේ? නෑ නේ. යන්නේ බෑ නේද? දෙයියෝ ගොඩක් අයට ඔක තේරෙන්නේ නෑ නේ. නේ දෙයියෝ එන වෙලා දෙයියෝ කිව්වා ඔය එනකොටත් මොනවද කර යනකොටත් මොනවද කර. ඒක තමයි. හරිය. හරි. විතර සමා වෙන්නේ. ඔව්. ධර්මලින් ඒගොල්ලෝ ආයෙත් luxury peoples. We are small, very small peoples. ශ්‍රීමතිද නෑ එහෙම නෙවෙයි බොස් මම හරියට කරනවා අද ටිකක් බිසි අද because අද ෆස්ට් එකනේ anyway මම කඩේ ඉලා ලිතුම කෝල් හරි බිසි සර් හොඳයි මට බොහොම සන්තෝෂයි අපි මාතුරු දෙන්න මුණ ගැහිච්ච එක ගැන මේ දැන් යන්නන්නේ මේක ගෙනි මං ගත්තා ඒක මේක බිව්වා ගොඩාක් පිං මේ සල්ලි ගත්තාම 100ක් විතර දුන්නේ මේ මාත්‍යා එයාත් නිකන් මේක ඔක්කොම ලැබීම කාට හම්බෙන්නේ නැහැ මේක මං සල්ලි වලට විතර කවදාවත් ආසා වෙන්නේ මේ ලොකු හයි දන්නවද මගේ වයසට ලොකු කියන්නේ මම ඇත්තටම සාදු අද බිසි දෙමුත් මට බණිනවා මේ කෝල් ගන්නවා ආන්සර් කරන්නේ නැහැ කියලා මං සාදු මං මෙච්චර වෙලා ඉන්න මගේ පොඩි කාලේ ඉඳලා අම්බු කරලා කුඩාක් මාන්ච් වෙලා තම කියා කරේ සාදු මම යන්න සාදු මේ මාතේ දුන්න හොඳයි ගීලේ නෑ මට තෙරුවන් මගේ වයසට මගේ වයසට මාන්ච් වෙලා තම කියා කරේ ඒකට වැස්ස මං ගාව මේක තියෙනවනේ මේක කියලා ගන්න පුළුවන් හරි
අද එන සාදු හොඳයි. පර්සමිගිලන්ට මං මේ 2026 වෙනකොට ශ්‍රී ලංකාවෙන් තොන්ට වෙන්න ඕනි අපි කාටවත් වංජාව කරන්න නැතුව හොන්දට ජීවත් වෙන්න ඕනි අනුංග බඩු වලට ආසාව නැතුව අපේ ලංකාව හොන්දවට දීන වෙන්න ඕනි කියලා තමයි මගේ වයසට මං කියන්නේ මගේ වයසට මං කියන්නේ අපේ ලංකාව හොන්ද වෙන්න ඕනි අනිවාර්යයෙන්ම කාගේ තොරකම් කරනතෝ මංගල කාඩනතෝ හොන්දට ජීවත් වෙන්න කියලා මගේ 2026 වෙනකොට මං කියන්නේ අපි ජනාධිපති මාත්‍ය ඇවිල්ලා අපේ රට හොන්දට බේරලා මෙච්චර ඉක්මනට රට බේරගත්තා කියන්නේ කාටවත් දොස් කියන්න බෑනේ. හරි. අපි ජනාධිපති මාත්‍යට එයාටත් හොන්දට ගෙනියන්න එයාටත් ආශිර්වාද කරනවා. ඒ වයසට මම කියනවා. අනිවාර්යයෙන්. ඒක ලොකු දෙයක්. සන්තෝෂයි අපි හොඳයි. හොඳයි. පරිස්සමෙන් ඉන්න. හොඳයි. තෙරුවන් සරණයි. ආය අම්බුන අපි. ඔව් නේද? අපි දෙයනේ කියලා මගේ කඩේ හොන්දට එනකොට අපි ඉන්නවද නැද්ද කියලා කියන්න බෑ. ඉදිරියත් අපි අම්බෙමු අනිවාර්යයෙන්. අපි මේ කඩේ ගිහිල්ලා කුමාර තේකොළ කඩේ හොඳයි කීරෙන්න. හොඳයි තෙරුවන් සරණයි.